අම්මට මොනවද හිතෙන්නේ නැද්ද? තමන්ගේ ළමයා ෆේල් වෙච්ච එක දුක් වෙන්නත් ඕනේ. අර තමන්ගේ හොඳම යාළුවගේ ළමයා ඩිස්ට්‍රික්ක දෙවෙනි වෙච්ච සතුටු වෙන්නත් ඕනේ. හරි. එයා සෑහෙන අපහසුතාවයකට පත් වෙලා තිබුණා. ගෙදර ඇවිල්ලා ඇඬුවා. කාමරේට ඇවිල්ලා, හරි මයි කාමරේට ඇවිල්ලා. ඇයි ඔහොම කරේ අපිට කියලා. හරි. ඇයි ඔහොම කරේ? ඇයි කියලා හරි. වැඩක් නැහැ ඉතින් කතාව. හරි. ගන්න දෙයක් නැහැ ඉතින් මම කියන්නේ. හැබැයි මම ඔයාලා කිව්වේ ඒ ප්‍රතිඵල එන දවස වෙනකොට මම දන්නවා ඒ හිටපු කෙනා නෙවෙයි දැන් ඒ ඉන්නේ. මම ඒක වැඩ කියන්නේ. ප්‍රතිඵල එන දවස වෙනකොටත් ඉන්නේ අර හරකම නම් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි එදා වෙද්දි මම වෙනස් වෙලා හිටියා. හරි මේ මාස කීපය තුළ මම මට පුළුවන් උපරිමය කරලා තිබුණා. ඒ නිසා එදා වෙද්දි මම මෙන්ටලි වැඩිලා හිටියේ නැහැ. මට මතකයි නෑයෝ කතා කරන කලින් කතා කරු නැති උන් කතා කරනවා කියන්නේ. හරි. ඒ කතා කරලා මේ දන්නේත් නෑ සමහරු. හරිද? කතා කරනවා කොහෙන් කතා කරනවද මන් දන්නේ නැහැ. ලිව්වා නේද පුතා මේ පාර. මට එහා පැත්තේ තිබ්බ කොල්ල ප්‍රශ්නේ ගියා කැම්පස්. මට ඕන නම් තිබ්බ කොපි කරන්න. මට ඕන නම් තිබ්බ කොපි කරන්න. හරි. උගෙන් මම MCQ හරි ගහගත්තා නම් S3ක් වගේ ලයින් කරගන්න තිබුණා. මම එහෙම කරේ නෑ. මොකද මට මාත් එක්කම ලොකු තරහක් තිබ්බා. හරි. මුහුණ දීලා තමයි මට නැගිටින්න ඕල්ලා තිබ්බේ. ඇත්තටම මම එහෙම කරා. හරි. එහෙම කළාම අනිත් පැත්ත නැගිටිනවා. හරි. එහෙම නැගිටලා තමයි මට විපුලුවන් උනේ විෂයන් තුනටම ඒ තුනක් එක්ක දිස්ත්‍රික්කේ පළවෙනිය වෙන්නේ. හරි. දිස්ත්‍රික්ක පළවෙනි. හරි. එතකොට අර වැටිච්ච තැනින් නැගිට්ටා. මට මතකයි පළවෙනි පාර රිසල්ට් ආවට පස්සේ නෑයෝ කැලගේ ළමයි මංගාවට මාත් එක්ක කතා කරන්නත් එව්වේ නෑ. අවුරුද්දට ගෙදර ගොහෙම ගියාම වැඩි මාත් එක්ක කතා කරන්න සෙට් කරවන්නේ නෑ. මට ඒක තේරෙනවා. හිතන්නකෝ වදිනකොට කොහොමද කියන්නේ? මට ආදල් ඇත්ත. හරි. හැබැයි හිතන්නකෝ දැන් ආතල්. හරි.